Hi ළමයි, welcome to my YouTube channel. මේ ඉන්නේ මගේ යාළුවෝ 3 දෙනයි මමයි. අපි 4 දෙනා එකම ඩිපාර්ට්මන්ට් එකේ එකම කාමරේ ඉන්න 4 දෙනා. අපි 4 දෙනා ගොඩාක් වෙලාවට කොහේ හරි යන් කියලා කතා වුණාට අපි 4 දෙනාට යවෙන්නෙම නැහැ. කොහොම හරි මෙදා දවසේ ලෙක්චර්ස් එකයි තිබ්බේ, එක ලෙක්චර් එකයි තිබ්බේ. ඉතින් අපි හිතුවා අපි ගොඩාක් දවස් නම් කතා වෙලා ඉඳපු ඉන්න තේවත්ත පල්ලි යන්න ඒ වුණාට අපිට යන්න බැරි වුණා. ඒත් අපි හිතුවා යන් කියලා තේවත්ත පල්ලි. මොකද නැත්තම් අපිට යවෙන්නේ නැහැ අපි හිත හිටියොත් කියලා. එදා අපි 4 දෙනාම ගෙදර ඉඳන් එන දවසක් ලොකු බෑග්ස් තිබ්බ අපි 4 දෙනා ගාවම. හැබැයි අපි කිතුවා කමන්නේ අපි යමු කියලා. මේ ඉන්නේ අපි කොටුව ස්ටේෂන් එකේ. අපි මෙතනින් රාගමට තමයි යන්න ඕනේ ට්‍රේන් එකේ. මේ ඉන්නේ 3 දෙනා මොකක් හරි ලොකු කතාවක්. ගොඩ දවසකින් තමයි අපිත් මේ හම්බ වෙන්නේ. මොකද නිවාඩුවක් හරි මොකක් හරි තිබිලා තමයි අපි ගෙදර ගිහින් ඔය එන්නේ. මට වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා ට්‍රේන් එකේ එනකොට. මේ රාගම ස්ටේෂන් එකෙන් බැහැලා අපි 4 දෙනා පික්මී එකක් දැම්මා. අපි පික්මී දාන හැම පාරකම වගේ අපිට ගොඩාක් වෙලා ඉන්න වෙනවා. පික්මී එකක් අහු වෙනවා හරිම අඩුයි අපිට. කොහොම හරි මේ වෙලාවත් අපි ගොඩාක් වෙලා අපි පික්මී එක දාලා ගොඩාක් වෙලා බලාගෙන හිටියා. 4 දෙනාම ඉඳපු හින්දා අපි පික්මී එක දැම්මේ කා එකක්. මොකද 4 දෙනාම ත්‍රිවිල් වල දාන්නේ නැහැ. මං හිතන්නේ 4 දෙනෙක් ඒ නිසා තමයි අපි කා එකක් දැම්මේ. එතකොට යන්න ලේසි නිසා. මෙතනින් එක ළමේ කතෝලික අපි 3 දෙනාම අපි මේ අපේන් 3 දෙනාම බෞද්ධ. ගොඩාක් උමනාව තිබ්බේ අපේ කතෝලික යාළුවට. මොකද එයා එකපාරක් ගිහින් තියනවා කියලා කිව්වා. හරිම ලස්සනයි. ඒ නිසා යන්කීකි තමයි හිටියේ. අපිට යන්නත් ලේසි නිසා ගොඩාක් දුරක් නැති නිසා තමයි අපි තීරණය කළේ අපි යමු කියලා. මොකද 4 දෙනාත් එක්කම ගොඩාක් වෙලා ට්‍රිප් යවෙන්නේ නැහැ අපිට. පික්මී එකෙත් ගොඩාක් දුර යන්න තිබුණ නැහැ. බොහොම ටික දුරයි යන්න තිබුණේ රාගමින් බැහැලා. සාමාන්‍ය දුරක්. ඇත්තටම තේවත්තේ පල්ලිය හරිම ලස්සනයි. එදා අපි ගියපු දවසේ ලොකුවට සෙනග හිටියෙත් නැහැ. හරිම නිස්කලංකව තිබුණා. මොකද සෙනග ගොඩාක් හිටපු නැති නිසා. අපි මෙතන ෆොටෝස් අරගෙන වීඩියෝ අරගෙන තමයි මෙතන ගොඩක් වෙලා හිටියේ අපි. ළමයි පල්ලියට යන පාර නම් හරිම ලස්සනයි. අපි ගියපු දවසේ පොඩ්ඩක් වැහි පොදෙක් තිබුණා වැස්ස දවසක්. ඔය උතන ගේට්ටුව දාලා තියෙන පැත්තට නම් යන්න දෙන්නේ නැහැ. ඒ පැත්ත වහලා තියෙන්නේ. කවි මං කියනවා ක්ලිප් ඔක්කොම මං කියනවා YouTube එක නෙමෙයි. ඔව් ඔව් මන් දන්නවා. අර විදිහට අර දාන්නේ. අක්කා මක්කා ඒකට. අනේ අහන්නකෝ යාලා මං කියන දේ. ආන් ඉන්නේ අනේ අර ළමයට අවධානය දෙන්නකෝ. කියන්නකෝ. ඒ විදිහට හදන්න ඈ. හරි. පේනව නේද? 3 දෙනා ආපු වෙලේ ඉඳන් ප්ලෑන් කරන්නේ. වීඩියෝස් හදන්නේ කොහොමද? ඒවට දාන්න සින්දු මොනවාද කියලා. මගේ යාළුවෝ 3 දෙනා මාරම ප්ලෑනර්ස්ලා 3 දෙනෙක් සහ අපි ওই ගමනේ ගියේ සෑහෙන්න කාලයක් තිස්සේ කතා වෙලා හදිස්සියෙම වගේ තමයි හිතුන ගමන් ඔය දැන් ආවේ. මොකද කතා වුණාට පස්සේ ගොඩාක් වෙලාවට අපි කරන්නේ කතා කරන එක විතරයි. අපි ගමනක් යවෙන්නේ නැහැ. ඒ වුණාට ගියපු වෙලේ ඉඳන් අපි කරන්නේ එතනත් ප්ලෑන් කරනවා. අපි කොහොමද අපි මේ ගියපු ගමන වීඩියෝ කරලා කොහොමද මොන සින්දුද දාන්නේ කියලා.
අපි ඔය යනවා කවුරුවත්ම සෙනඟ නැහැ. ඔය වටපිටාවෙත් කවුරුවත්ම හිටියේ නැහැ වැඩි. අපි ගියාට පස්සේ නම් කීප දෙනෙක් ආවා. ඒ ඇරෙන්න සෙනඟ හිටියෙම නැති තරම්. අපි පල්ලිය ඇතුළට ගිහිල්ලා එහෙම පිටිපස්සට ආවා. මේ පිටිපස්සේ මේ පඩිපෙළ බැහැගෙන ගියපුවාම හරිම ලස්සන ප්ලේස් එකක් තියෙනවා. ඔය පේන්නේ. එතනට කියන නම මට යාළුවා අර කතෝලික යාළුවා මට කිව්වා. මට ඒක හරියටම දැන් නම් මතක නෑ. අපි කොහොම හරි උතනින් පහළට බැහැලා ටිකක් දුර යන්න ඕන පඩිපෙළ බැහැගෙන. බැහැගෙන ගිහිල්ලා ඉවර වෙලා අපි උතනත් ගොඩාක් වෙලා හිටියා. ඔතනින් අපි පල්ලෙහාට බැහැලා ඔය ඔතන පේන තැන මහින්සලන් කිව්වේ, කියන්නේ මගේ යාළුවා කිව්වේ, කතෝලික යාළුවා කිව්වේ ඔතන ඇතුළට යන්න පුළුවන් කතාවක් වෙන දවස්වලට නම්. හැබැයි එදා නම් අපිට යන්න බැරි වුණා. අපි පල්ලෙහාට ගිහිල්ලා ඔතනටලා බලන් ඉඳලා කොහොමද අපි ගියා. මොකද අපිට ගොඩාක් වෙලා ඉන්න බෑ. අපි ආයේ හොස්ටල් එකට යන්නත් ඕනේ සහ අපිට හොස්ටල් එකට බඩු අරන් යන්නත් ඕන වුණා. ඔතන මාරම ලස්සනයි. ඒක නිසා අපි උතනටලා පොඩ්ඩක් වාඩි වෙලා නිදහසේ හිටියා. ඉතින් ඉක්මනින් එන්න පිටත් වෙච්ච ඉඳලා ලොකුවට ආපහු වීඩියෝ ක්ලිප්ස් අපි ගන්න ගියෙත් නැහැ. ඔතන හිටපු ටික වෙලාවෙදී ඔතන හිටිය අංකල් කෙනෙක්. එයා මං හිතන්නේ පල්ලේ වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. එයා ටිකක් වෙලා අපිත් එක්ක කතා කර කර ඉන්න වෙලාවෙදී කිව්වේ නම් මේ දවස්වල කොහොමත් සෙනඟ වැඩි නැහැ කියලා. ඉතින් අපි අංකල් එක්කත් කතා කරලා ඉන්න පිටත් වුණා. ඉතින් අපි හොස්ටල් එකේ කරන දේවල්, කැම්පස් එකේ වෙන දේවල් හැමදේම ඉස්සරහට වීඩියෝ වලින් අරන් එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මගේ channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. දිගටම මාත් එක්ක ඉඳලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. ඉතින් ලස්සන ළමයිනේ පරිස්සමින් ආදරෙන් ඉන්න.